ඔබට නිවන් සුව ලැබේවා. සම්පූර්ණ විස්තරය ශ්‍රී පුවත් නාලිකාවෙන්. මැලේසියාවේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් ජීවිතය අහිමි වූ 30 වසරේ ශ්‍රී ලාංකික කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් සැකසහිත තත්ත්වයක් වාර්තා වී තිබේ. ඇයගේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙස මෙයට සිටින ඥාතීන්ට දන්වා තිබූ නමුත් ඒ ආකාරයට ඇයට මරණයට පත්වන්නට හේතුවක් තිබී නැති බව ඥාතීන්ගේ මතයයි. බේරුවල ගල්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවන් දෙදෙනෙකුගේ මවක් වන චතුරිකා ප්‍රියදර්ශිනී සිල්වා මේ ආකාරයට මිය ගොස් තිබේ. වසර 10ක පමණ කාලයක් මෙරට රූපලාවන්‍ය අංශයේ ඇය රැකියාවක් කර තිබෙන අතර මැලේසියාවට ගොස් ඇත්තේ මීට වසර 1කමාරකට පමණ පෙරයි. නමුත් ඇය කල් ඇතිව සූදානම් කරගෙන ගිය රැකියා ස්ථානය මාස 2ක් යද්දීම කොරෝනා වසංගතය හේතුවෙන් ඔසා තබා තිබෙන නිසා ඇය රැකියාවක් නැතිව එහිදී අතරමං වී තිබේ.